හිංගමුවේ නාලක හාමුදුරුවන්වන් මම ලේකම් මහාචාර්ය නලින් සිල්වා මහත්මයා භාණ්ඩාගාරික කතිකාචාර්ය නෙම්සිරි ජයතිලක මහත්මයා මේ අවස්ථාවට සහභාගී වෙනවා. සිංහල බෞද්ධ සංස්කෘතියට නිසි තැන. මේක තමයි අපේ තේමාව. අත වශයෙන් මේ තේමාව ගැන කතා කරන්න සිදුවීම කනගාටුදායක කාරණයක්. ඇයි මා එහෙම කියන්නේ? ඒක කතා කළ යුතු දෙයක් නෙමෙයි. සිංහල බෞද්ධ සංස්කෘතියට නිසි තැන කියන මේ කාරණය කතා නොකළ අනිවාර්යයෙන්ම මේ රටේ දේශපාලකයන්, උගතුන්, බුද්ධිමතුන්, සාමාන්‍ය වැසියන් හැමදෙනා විසින්ම අනිවාර්යයෙන්ම ලබා දිය යුතු දෙයක්. සිංහල බෞද්ධ සංස්කෘතිය නිසි තැන කියන එක. අපේ රටේ අනන්‍යතාව කියන්නේ මේකයි. කිසියම් රටකට වැදගත්ම වන්නේ ඒ රටේ අනන්‍යතාව. අපේ රටේ අනන්‍යතාව මේ සිංහල බෞද්ධ සංස්කෘතිය. මම වරක් එංගලන්තයට ගිහිල්ලා මේ වැඩිදුර ඉංග්‍රීසි ඉගෙන ගන්න කොලෙජ් එකකට ගියා. ඒ කොලෙජ් එකේ එක දවසක් සාකච්ඡාවක් ආවා. ඒ පන්තියේ හිටියේ විවිධ රටවලින් ආපු අය. එක් එක්කෙනා කියන්න ඕන තමන්ගේ රට, තමන්ගේ රටේ ආගම, තමන්ගේ රටේ ජාතිය. ඉතින් ඒ විදිහට නොඑක් අය කියාගෙන එනකොට මගේ වාරය ආවම මම කිව්වා I am from Sri Lanka කියලා. කියනකොට ඒ ගුරුවරියක් හිටියේ. ගුරුවරිය කිව්වා it is Sinhalese Bauddha country කියලා. ඒ එංගලන්තේ. එතකොට ලෝකේ පුරාම දන්නවා මේ සිංහල බෞද්ධ රටක් කියන එක. සිංහල බෞද්ධ සංස්කෘතිය කියන එක. ඒ වුණාට අපිට දැන් මෙහෙදී මේ වගේ මාධ්‍ය සාකච්ඡා තියලා සිංහල බෞද්ධ සංස්කෘතිය නිසි තැන දීම ගැන කතා කරන්න වෙලා තියෙනවා රටට. ඒකට හේතුව මේ රටේ දේශපාලකයෝ. ඉනියා බුද්ධිමතු. ඒ අය තමයි මේ රටේ දේශපාලකයන් හා ඉනියා බුද්ධිමතුන් තමයි සිංහල බෞද්ධ සංස්කෘතියට නිසි තැන නොදී ඒක යටපත් කරන්න හදන්නේ. ඔය පෞගිය කාලේ බලේ ඉන්නේ නැද්දි චන්ද්‍රිකා නෝනා කිව්වනේ මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කියන්නේ කොළ කැලලක් කියලා කිව්වා. ඒ වගේම පෞගිය දා කිව්වා මේ බුද්ධ ආගම ඉගෙන උගන්වන එක ඉස්කෝලවල අයින් කරන්න ඕන කියලා. මේ රටේ නායකත්වයේ දරු අය මේගොල්ලෝ තමයි අනුශාසනා කරන්නේ මේ වර්තමාන රජයට. එහෙම නැත්නම් පස්සේ කුමක් වේද කියලා අපට කියන්නත් හිතා ගන්නත් අමාරුයි. රනිල් වික්‍රමසිංහ කියන්නේ සිංහල බෞද්ධයෙක් නෙමෙයි. පැහැදිලිවම. ඇන්ග්ලිකන්. මන් දන්නේ ජාති මොකද්ද කියලා ආගම නම් ඇන්ග්ලිකන්. එංගලන්ත සභාවේ බැතිමතෙක්. ඉතින් එහෙම අයගෙන් සිංහල බෞද්ධ සංස්කෘතියට නිසිතන ලැබෙන්නේ නැහැ. සිරිසේන කියන්නේ මේ ගම්පහ ඉපදිච්ච පොළොන්නරුවේ ජීවත් වෙන සිංහල බෞද්ධ කම කියන එක ගැන එහෙම දැනීමක් නැති. ඒ පැහැදිලිව කියන්නේ දැනීමක් නැති. සිංහල බෞද්ධ සංස්කෘතිය කියන ඒ කාරණේ ගැන දැනීමක් නැති කෙනෙක්. රනිල්ට ඕනේ විදියට තමයි සිරිසේන වැඩ කරන්නේ. එතකොට මේ වර්තමාන රජයෙන් සිංහල බෞද්ධ සංස්කෘතිය නිසි දෙන්න ඒගොල්ලෝ කිසිසේත්ම ඉදිරිපත් වෙන්නේ නැහැ. දැන් මේ ඊයේ පෙරේදා රංජිත් මෙල්කම් මේ කියලා තියෙනවා කතාවක්. ಜಾති කුල ආගම් මුල් කරගෙන දේශපාලන පක්ෂ ක්‍රියාත්මක වෙන තහනම් කරන්නේ. දැන් මුන්නහේට මතක් වුණේ මේක මේ සිංහලය කියලා පහුගිය දවස්වල පොඩි ප්‍රචාරයක් ගියා. මේ වෙබ්සයිට් වල එහෙම දැන් වාහන වලත් ඒක ගහගෙන එනවා සිංහලය කියලා. මේ සිංහලය කියන එක නිසා තමයි මේක මතක් වුණේ. දැන් මුස්ලිම් කොංග්‍රසයේ තිබුණා. ඒක ජාතිවාදී දේශපාලන පක්ෂයක්. දැන් ආගම්වාදී ජාතිවාදී දෙකම තියෙනවා. ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ තියෙනවා. ඒවා දෙමළ ජාතිවාදී පක්ෂ තිබුණා. ඒවයි එහෙම තියෙද්දි ඒවා ක්‍රියාත්මක වෙද්දී පාර්ලිමේන්තුව නියෝජනය කරද්දී පාර්ලිමේන්තුවට മന്ത്രിවරු එද්දී ඒ ආගම්වාදී ජාතිවාදී පක්ෂ වලින් මේ කතන්දරේ කිව්වේ නැහැ. රංජිත් මෙල්කම් උන්හැට මතක් වුණේ මේ සිංහලයේ මතුවෙන්න આવොත් ඔන්න වැඩේ එරදුනා කියලා හිතන්නේ නැති. මේකට ගහන්න ඕන කියලා. අපි කියනවා මේ කතෝලික රදගුරු සභාවේ ඉන්න අයට ඒ හැමදෙනාම තේරුම් ගන්න ඕන, වටහා ගන්න ඕන මේ රට සිංහල බෞද්ධ රටක් කියලා.
ඒ සිංහල බෞද්ධ රට නිසා තමයි කතෝලික ක්‍රිස්තියානි මුස්ලිම් හින්දු හැම දෙනාටම මේ රටේ ජීවත් වෙන්න ඉඩ සැලසීලා තියෙන්නේ. ඒ කාරණය කියන සමහර මේ ඒ පූජකවරු ඉන්නවා. එහෙම එක්කෙනෙක් තමයි මට බය නැතුව කියන්න පුළුවන් දවටගහ පල්ලියේ මෞලවි ආචාර්ය හසන්. මෞලවි හසන්. එයා පැහැදිලිවම ප්‍රසිද්ධිය කියනවා. මේක සිංහල බෞද්ධ රටක්. ඒ නිසා තමයි අපිට මුස්ලිම් අයටත් මේ රටේ ඉන්න පුළුවන් වෙලා තියෙන්නේ. ඇයි ඉතින් මේකට මේ තැන දෙන්නේ නැත්තේ? අපිට මේක ඉල්ලන්න තැන දෙන්න කියලා කියන සිද්ධ වුණේ ඇයි? මේ මෝඩ ඒ වගේම ගැති දේශපාලකයෝ නිසා. වර්තමාන රාජතන්ත්‍රයේ ඉන්න දේශපාලකයෝ සිරිසේන රනිල්ල රාජිතල චම්පිකල මේ ඔක්කොම බටහිර හා ඉන්දියානු ගැත්තෝ. බටහිරට ගැතිකම් කරන ඉන්දියාවට ගැතිකම් කරන ඒගොල්ලන්ට ඕන විදියට මේ අනපනත් හදන්න යන පිරිසක් තමයි වර්තමාන රජයේ ඉන්නේ. ඉතින් එහෙම නිසා අපට දැන් කියන්න සිද්ධ වෙලා තියෙනවා සිංහල බෞද්ධ සංස්කෘතියට නිසි තැන දිය යුතුයි කියලා අපිට ඉල්ල හිටින්න සිද්ධ වෙනවා. අපි වගේ අය චින්තන පරිෂදයේ දර්ශනයට අනුව අපි වගේ අය එක කිව්වේ නැත්නම් අපි වැරදිකාරය වෙනවා. ඒ නිසා තමයි මේ අවස්ථාවට අපේ මාධ්‍ය කැඳෙව්වේ මේ කාරණේ රටට දෙන්න ජනතාවට දෙන්න. මොකද ජනතාව අපෙන් අහනවා ඇයි සද්ද නැතුව ඉන්නේ කියලා. සිංහල බෞද්ධකම ඉවරයි. දැන් නැති වේගන යනවා. ඒකට පහර ගහනවා. ඒක විනාශ කරන්න යනවා. දැන් වනතක් ගෙනාවා ඉදිරිපත් කළා තියෙනවානේ. වික්ෂුන් වහන්සේලාට නීති පනවන්න. තේරවාදී මේ පනත කියලා එකක්. ඒකෙන් හාමුදුරුන්ට මේ රස්සාවල් කරන එක, එතකොට ව්‍යාපාර කරන එක, ගුප්ත විද්‍යා කටයුතු කරන ඒවා තහනම් කරන්න යනවා. සමහර ඒවා හොඳයි. හැබැයි ගුප්ත විද්‍යා කටයුතු තහනම් කරන යන එක ඒක හොඳ දෙයක් නෙමෙයි. මොකද දැන් මමත් ඒවා කරනවා. මම සල්ලි ගන්න නැහැ මිනිසුන්ගේ. නමුත් ඒ ගුප්ත විද්‍යා ක්‍රම මගෙන් මිනිසුන්ට විශාල සහනයක් ලබා දෙන්න පුළුවන්. ඒ ශාස්ත්‍රයෙන් නොදන්න මිනිස්සු ඒක බොරුයි කියන එක වැරදි. ඒ ශාස්ත්‍රයක් ඒක. වෛද්‍ය විද්‍යාව වගේම ගුප්ත විද්‍යාවත් විද්‍යාවක්. ඒකේ විද්‍යාත්මක ක්‍රම තියෙනවා. වික්ෂුන් වහන්සේලාට ඒව කරන්න තහනම් යන්නේ මෝඩ 70ක්. මෝඩයෝ. මෝඩ මිනිහෙක් මේ කවුද ගයන්ත කරුණාත කියලා කියන්නේ ඔළුවක් නැති මිනිහෙක් වෙන්න ඕනේ මේ විදිහේ ඒවා ගන්න. ඒ නිසා ඒවා එහෙම කරනකොට මිනිස්සු අහනවා ඇයි හාමුදුරුවෝ ඇයි මේවා ගැන දන්න අය ඇයි නලින්සිල්ල මහත්තයාලා මේ සද්ද නැතු වෙන්නේ කියලා. ඉතින් ඒ නිසා තමයි අපිට මේ මාධ්‍ය කැඳවන්න සිද්ධ වෙන්නේ. මොකද මිනිස්සුන්ට අපිට උත්තර දෙන්න බෑනේ ඔක්කොටම. මාධ්‍යෙන් අපි කියන්න ඕන. ඉතින් මාධ්‍ය මගින් මම හිතන්නේ මේ ප්‍රචාරය දිය යුතුයි. මොකද මේ වගේ වැඩ කරගෙන යනකොට මාධ්‍යවල වගකීම තමයි ඇත්ත රටට හෙළිදරව් කිරීම. ආණ්ඩුව කරන බොරු විතරක් දාන එක නෙමෙයි. ආණ්ඩුව කියන්නේ බොරු රැවටිලි මහ ජනතාව රවට්ටන්න කතා කරනවා බොරු කියනවා. සිරිසේනයි රනිලුයි දෙන්නම එහෙමයි. ඉතින් ඒවට තමයි මාධ්‍යවල වැඩි ඉඩක් දෙන්න වෙන්නේ. මොකද මාධ්‍ය රහසිගත මාධ්‍ය වාරණයක් තියෙනවා. මාධ්‍ය අයිතියට තර්ජනය කරලා තියෙනවා රනිල්. ඒ නිසා මාධ්‍ය වලට ඒවට ගොදුරු වෙලා ඉන්න සිද්ධ වෙලා තියෙනවා. මාධ්‍ය ආයතන පරිස්සම් කර නැත්නම් ඒගොල්ලොත් FCID එකට ගෙන්නයි. දැන් ඕන කෙනෙක් ගෙන්නනවා SPCI එකට. දැන් අර ඊයේ මට මණිවිඩයක් හම්බුණා. ඉහලින් බෝගස් වැව කියලා ගම්මානයක් ඇතුළු ගම්මානවල ගෙවල් හදලා දීලා මිනිස්සු පදිංචි කරව හමුදාවත් ඒකට මැදිහත් වුණා. දැන් ඒ සල්ලි හම්බුනේ කොහොමද කියලා FCID එකට බාර දීලා තියෙන හොයන්න කියලා. මේ අහිංසක මිනිස්සුන්ට ගෙවල් හදන්න දීලා. මේ ආණ්ඩුව මොනතරම් ත්‍රාඩ ආණ්ඩුවක්ද? ඒ කියන්නේ තක්කඩි ආණ්ඩුවක් නැත්නම් එහෙම කළාම කොහොමද මේ ඒ අහිංසක මිනිස්සුන්ට ගෙවල් හදා දෙන්න කොහොමද සල්ලි හෙව්වේ කියලා දැන් සේරම වාර්තා දෙන්න සිද්ධ වෙනවා. සමහර අය ඒ සල්ලි දීපු අය පිටරට ඉන්නේ ඇමරිකාවේ මේ එංගලන්තේ වගේ. දැන් ඒගොල්ලෝ සමහරට ගෙන්නයි මේ ඔය කොමිෂන් වලට. මේ වගේ තක්කඩි ආණ්ඩුවක් එංගලන්තයට ඕන දේ කරනවා, ඇමරිකාවට ඕන දේ කරනවා, ඉන්දියාවට ඕන දේ කරනවා. මේ රටේ අහිංසක මිනිස්සුන්ට ඕන දේ කරන්නේ නැහැ. අහිංසක මිනිස්සු අද බඩගින්නේ කුසගින්නේ දානේ දෙනකොට අපි දන්නවා ඒක. දානේ දෙන්නේ උපරිම විදියට. ඒ උපරිම දෙනකොට අපි දන්නවා මිනිස්සු කන්නේ කොහොමද කියලා. ඒ වගේ මට්ටමක් තරට පුරා තියෙන්නේ. ඒ නිසා මේ හොර තක්කඩි ආණ්ඩුව කරන මේ වැඩ අපිට සිද්ධ වෙනවා හෙළිදරව් කරන්න. හෙළිදරව් කළ යුතු වෙනවා. නැත්නම් අපේ වගකීමක් බැහැරරිය වෙනවා. ඉතින් ඒ කාරණා හෙළිදරව් කිරීම තමයි මේ මාධ්‍ය සාකච්ඡාව කැඳුවේ. දැන් මට පොඩි පින්කමකට යන්නත් තියෙනවා. ඒ නිසා අපේ
නලින් සිල්ලා මහත්මයාණන්ට ආරාධනා කරනවා ඒ කාරණා පැහැදිලි කර දෙන්න. ඉන් පස්සේ අපේ ජයතිලක නිම්සිනි ජයතිලක මහත්මයා කරුණ පැහැදිලි කරනවා ඇති. බොහොම ස්තුතියි. ඔව්. ඔව්. නෑ ඒ ඩ්‍රයිවිං ලයිසන් දෙක මම දන්නේ මගේ පුද්ගලික අදහස නම් ඒකට කමක් නෑ. ලයිසන් නොදුන්නට ව්‍යාපාර තහනම් කළා කමක් නෑ. නමුත් බුද්ධ විද්‍යාව වගේ දේවල් තහනම් කරන්න ඒක නීති කියන එක ඒක සම්පූර්ණ වැරදි වැඩක්. මොකද ඒ গুপ্ত විද්‍යා ක්‍රම වලින් ඒ විද්‍යාව දන්නේ නැති අය තමයි ඕක කියන්නේ. ඒක විද්‍යාවක්. වෛද්‍ය විද්‍යාව වගේ විද්‍යාවක් ඒක. ඒ නිසා ඒ গুপ্ত විද්‍යාව මගින් දැන් මම දන්නවා මම ඒක දන්නවා මම කරනවා ඒක. මිනිස්සුන්ට සුවය ලබනවාද? රෝගී අයට මානසික තත්ත්වයන්ට ඒවට අපිට ප්‍රතිකාර තියෙනවා. අපි ඒක කරලා දෙනවා. ඒ නිසා ඒ නොදන්න මෝඩ ගයන් කවුද මේ ගයන්ත කරනවා තියනවා වගේ. මෝඩ මිනිස්සුනේ මේවා ගෙනියන්නේ. එයාට ඉතින් උපදෙස් දෙනවා ඇති. ඒ නිසා දැන් ඩ්‍රයිවිං ලයිසන් ඒකත් ආණ්ඩුව නෙමෙයි කරන්න ඕන මහානායක හඳුරුන්ගෙන් අහලා. උන්වහන්සේලා මගින් මේක කරන්න ඕන. මේ රජයෙන් භික්ෂුන් වහන්සේට ගිහියෝ නීති දාන යන එක සම්පූර්ණ වැරදි වැඩක්. ඒක නිසා අපි සම්පූර්ණයෙන් හෙලා දකිනවා පාර්ලිමේන්තු පනතක් කඩේට ගේන ඉස්සෙල්ලා මහානායක හඳුරුවත් කතා කළා උන්වහන්සේලාගේ අස්සනකින් අනුමැතිය අරගෙන ඒක කරන්න තිබුණේ. ඇයි එහෙම නැතුව මේ හිතුවක්කාර විදිහට මෙහෙම කරන්න යන්නේ? ඉතින් ওই විදිහට බලනකොට මේ රටේ දැන් අනිත් ආගමික පූජකවරු නැහැ නේ කිසිම නීතියක් දාන්නේ. ඇයි භික්ෂුන් වහන්සේලාට විතරක්? අනිත් අය ඒවා කරන්නේ නැතුවද? එහෙම නැහැ කියලා කියන්න පුළුවන්ද කාටවත්? ඉතින් ඒ පූජකවරුත් ඉන්නවනේ. ඇයි භික්ෂුන් වහන්සේලාට විතරක් මෙහෙම නීති දාන්නේ? මේක මේ කරන්නේ গুপ্ত විද්‍යා ක්‍රම වගේ මේ හොරතක් අඩේ ආණ්ඩුවට මොන හරි කරයි හාමුදුරුවෝ කියලා මේගොල්ලන්ගේ සැකයක් තියෙනවා. ඒක තමයි මුල් වෙලා තියෙන්නේ. ඒකට තවත් ඒවත් එකතු කරලා තියෙනවා. මම නම් විශ්වාස කරන්නේ ඒක නිසා තමයි මේ වගේ දෙයක් ගේන්න යන්නේ කියලා.